අද අපි කතා කරන්නේ හැමෝම දන්න ආයුර්වේදේ නොදන්න පැත්තක් ගැන. ආයුර්වේදය කිව්වහම අපිට ගොඩක් අයට මතක් වෙන්නේ කෂාය වර්ග, බෙහෙත් වර්ග, ප්‍රතිකාර වර්ග මේ කියන දේවල්. නමුත් ආයුර්වේදය කියලා කියන්නේ මීට එහා ගිය බොහෝම ගැඹුරු ඒ වගේම පුළුල් විද්‍යාවක්. ඉතින් ආයුර්වේදයේ මේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට යහපත් ආහාර පුරුදු, ජීවන රටා, ඒ වගේම දිනචර්යා, ඍතුචර්යා ආදී පිළිබඳව පැහැදිලිව විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් මේ දේවල් අපි හරියාකාරව කරේ නැති වුණොත් හරි නැත්නම් වෙනත් බාහිර හේතුවක් නිසා අපිට රෝගී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපිට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි හැමෝම දන්නවා අපි රෝගී වෙනවට වැඩිය නිරෝගී බව තමයි අපිට වැදගත් වෙන්නේ කියලා. ආයුර්වේදයේ තියෙන තවත් එක් සුවිශේෂී කාරණාවක් තමයි පුද්ගලානුපද ප්‍රවේශය කියලා කියන්නේ. ආයුර්වේදයෙන් පිළිගන්නවා සෑම පුද්ගලයෙකුගේම මනස, ශරීරය, ආත්මය එකිනෙකට වෙනස් කියලා. එක් පුද්ගලයෙකුගේ ශරීර ස්වභාවය, මානසික ස්වභාවය තවත් පුද්ගලයෙකුට වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ ශරීර ස්වභාවය සහ මානසික ස්වභාවය වෙනස් වීමට අපි කියනවා ශාරීරික ප්‍රකෘතිය සහ මානසික ප්‍රකෘතිය කියලා. සෑම කෙනෙකුටම සුවිශේෂී වූ ශරීර ස්වභාවයක් සහ මානසික ස්වභාවයක් තියෙනවා. මේක අපි ශරීර ප්‍රකෘතිය සහ මානසික ප්‍රකෘතිය කියලා හඳුන්වනවා. එතකොට යම් කෙනෙකුට යහපත් වෙන දෙයක්, ಗುಣ දෙන දෙයක් තවත් කෙනෙකුට නොගැලපෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් යම් කෙනෙකුට ಗುಣ ආහාරයක් තවත් කෙනෙකුට අසාත්මිකතාවයක් ඇති කරන්න පුළුවන්. මේ සංකල්පය ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් වෙනවා. අපි පුද්ගලයෙක්ගේ ශරීර ප්‍රකෘතිය අනුව තමයි ප්‍රතිකාර නිර්දේශ කරන්න ඕන. ඉතින් ඔබ හැම විටම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සුදුසු වෙනවා. ඔබගේ ශරීර ස්වභාවය හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර පද්ධතියක් සැලසුම් කරන්න ඔවුන්ට ඒ සඳහා දැනුම, අත්දැකීම් වගේම පුහුණුව ලබා දීලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ආයුර්වේදය කියලා කියන්නේ හුදෙක් වෛද්‍ය ක්‍රමයක් පමණක් නෙමෙයි. නිරෝගීව හා සමබරව ජීවත් වීමට මාර්ගය පෙන්වන පෞරාණික ජීවන දර්ශනය. එම දර්ශනය ඔබගේ නිරෝගී බව පවත්වා ගැනීමට යොදා ගන්න. සුදුසු උපදෙස් පිළිපදින්න. ඔබට නිරෝගී සුවැදි දිවියක්.